හායි සුබ සන්ධ්‍යාවක් වේවා. ඉතින් ඔයාලා අදත් මම පිළිගන්නවා සැරිසරන විශ්මිත ලෝකය YouTube channel එකට. ඉතින් අද මම හදන්න යන්නේ පුංචි ඔයාලට අවශ්‍ය වෙන දෙයක්. සාමාන්‍යයෙන් අපි ඔයගොල්ලෝ දන්නවා 7 වසරේ 6 වසරේ 6 වසරේ නිහලයි දන්නවා. අපිට සාමාන්‍යයෙන් ප්‍රාතාවික වල නිර්මාණ හදන්න තියෙනවා. එතකොට ඒ ප්‍රාතාවික වල නිර්මාණ හදන්න තියෙනකොට අපිට අවශ්‍ය දේවල් තියෙනවා. ඉස්ලේම කියනවා අපිට අවශ්‍ය දේවල්. යාවක් වේවා. ඉතින් ඔයාලා අදත් මම සාදරයෙන් පිළිගන්නවා සැරිසරන විශ්මිත YouTube channel එකට. ඉතින් අපි වැඩි කතා නැතුව බලමු මොකද්ද කියලා. ඔයාලා දන්නවා 6 වසරෙන් ඉහළයි දන්නවා ප්‍රාතාවික වල නිර්මාණ හදන්න තියෙනවා. අන්න ඒ වගේ එකක් තමයි අද මම ඔයාලට මේ කියලා දෙන්න හදන්නේ. ඕගොල්ලෝ පේනවා ඇති මෙතන මේ බඩු මුට්ටු ගොඩාක් තියෙනවා. මෙතන අපි සාමාන්‍යයෙන් තියෙන බඩු ප්‍රමාණයක් තියෙනවා. අපි වැඩි කතා නැතුව බලමු අද අපි මොකක්ද හදන්නේ කියලා. අද අපි හදන්නේ පැන්සල් රඳවනයක්. තේරුණා නේද? පැන්සල් රඳවනයක්. එහෙනම් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මම චුට්ටක් මේ විදිහට ස්ක්‍රීන් එක හදා ගන්නවා. මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. අපි එහෙනම් බලමු කොහොමද මේක හදන්නේ කියලා. අපිට මේකට මුලින්ම ඕන වෙනවා මේ වගේ කප් එකක්. ඊට පස්සේ මේ වගේ ටේප් එකක්. ටේප් එක ඔයාලට අවශ්‍ය නම් විතරයි. මම ඒක සමහර විට පාවිච්චි කරයි. මම ග්ලූ ගන් එකකුත් ගත්තා. ටේප් එක පැත්තකින් තියාගමු. ඊළඟට මේ වගේ කතුරක්, පේපර් කටර් එකක්, මේ වගේ ටින් එකක් ඕනේ. මම මෙතන කෑල්ලක් කපලා තියලා තියෙනවා ටින් එකේ. ඊළඟට ඔයාලට මේ වගේ දිලිසෙන කුඩු පාට කඩදාසි ගන්න පුළුවන් ඕන එකක්. ඊළඟට අපි ගන්නවා මේ වගේ පොප්සිකල් පැකට් එකක්. හරි. අපි එහෙනම් බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. මුලින්ම අපි මේ විදිහට කපාගත්ත ටින් එකක් ගන්න ඕනේ. ඕගලන්ට පේනවා ඇති මම මේ විදිහට මේ කපාගත්ත ටින් එකක් අරගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඇතුළ හොඳට සුද්ධ කරලා ගන්න. මම මේ බීම ටින් එකක් ගත්තේ. මල් ළඟ තිබ්බ ටින් එකක් ගත්තා. ඒක දෙකට කපලා මේ වගේ ප්‍රමාණයක් ගන්න. සාමාන්‍යයෙන් මේ සයිස් එක හෝ මේ තරම් වගේ ප්‍රමාණයක් ඕන උපරිම ගන්න. ඕගොල්ලෝ කැමති නම් මම ගත්තේ මේ වගේ ප්‍රමාණයක්. කතුර අපිට ඕන ඩිසයින් ටික කරගන්න. මේ තියෙන ඉතුරු භාගය ඒක න අපිට ඕන වෙන්නේ නැහැ. මේ ටිකනොත් කරගන්න වැඩක් තියෙනවා. අපි දැන් බලමු පොප්සිකල් ස්ටික් සෙට් එකෙන් අපි මොකක්ද දැන් කරගන්න ඕනේ කියලා. දැන් ඕගොල්ලෝ පුරුදු වෙනවා මේ වගේ දෙයක් දැම්මහම මේක නිසි පරිදි බැහැර කරන්න. තැන් තැන් වල දාන්නේ නැතුව. පේනවා මේ ටික එළියට ගමු. ඔයාලට ගත්ත ගමන් පේනවා ඇති මේ වගේ පැක් එකක තමයි තියෙන්නේ ඒක. බලමු මෙතනින් මෙහෙම ගන්න පුළුවන්ද කියලා. කේම ගන්න බෑ මොකද මෙතනින් මේ සීල් කරලා තියෙන්නේ. ඒකින්ද අපිට මේ සීල් එක කඩන්න වෙනවා. මේවත් මේ නිසි පරිදි තමයි බැහැර කරන්න ඕනේ. යාළුවනේ ග්ලූ ගන් එක රත් කරගත්තා.
මේ විදියට අපි මේක වටේටම මේ ආකාරයට අලව ගන්න ඕනේ. පොඩි අකර තැද්දයක් වෙලා තියෙනවා. මේවත් ගැලවෙනවා. ඒත් අපි කොහොම හරි මේ වැඩේ කරනවා. යාළුවනේ ඕගොල්ලන්ට මේක අලව ගත්තට පස්සේ මම වීඩියෝ එකක් හරි ඕගොල්ලන්ට දැන් පේනවා ඇති සුළු මොහොතකට පස්සේ මම මේ විදියට හදාගෙන තියෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති අර ටින් එක වටේට තමයි මම අලවගෙන තියෙන්නේ පොප්සිකල් ස්ටික්ස් ටික. ඕගොල්ලෝ බලන්න මෙතන එකක හරි හිඩසක් තියනවාද කියලා. අර සාමාන්‍ය පේන සයිස් එකේ තියෙනවා. ඒ උනාට වැඩි නෑනේ. අන්න ඒ ප්‍රමාණයට තමයි මෙතන මේ චුට්ටක් ඉඩම දෙලා තමයි මම මේ විදිහට කරේ. පේනවා ඇති මේ විදිහට. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙහෙම ඇතුලේ මම අලව ගත්තේ මේ යටට මම මුකුත් කරේ නැහැ. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට හදාගත්ත දුරකථන රඳවන්නක්. මේක හදාගන්න විදිය ඕගොල්ලන්ට මම කියන්නම්. ග්ලූ ගන් එහෙම තියෙනවා. මේක මෙහෙමයි මම හැදුවේ. මෙන්න මේ විදිහට පොප්සිකල් ස්ටික් එකක් ඕගලන්ට පේනවා ඇති මම මෙහෙම යටින් තියාගෙන තියෙනවා. ඊට පස්සේ ඒ පොප්සිකල් ස්ටික් එකට උඩින් පොප්සිකල් ස්ටික් දෙකක් දෙපැත්තෙන් මම අලවගත්තා. මේ පැත්තෙන් එකයි මේ පැත්තෙන් එකයි. ඊට පස්සේ එහෙම අලවගෙන ආයේ ඒ කුඩින් පොප්සිකල් ස්ටික් එකක් ගැලවුවා. මේ බලන්න. මෙතන පේනව නේද ඔයගොල්ලන්ට? මෙන්න මෙතන. අන්න එහෙම අලවගෙන ආයෙත් අර විදිය දෙපැත්තෙන් ඇලවුවා. ඔහොම මම සෙට් ගැහුවා 1 2 3 4 5 6. සෙට් 6ක් ගැහුවා. 6ක් ගහලා අන්තිමට මේ විදියට මම පොප්සිකල් ස්ටික් 3ක් අලව ගත්තා. යටින් සමබර නැති හින්දා මම මෙතනින් තව එකක් අලව ගත්තා. ඊට පස්සේ මේ පැත්තෙන් මම අලවගෙන තියෙන 1 2 3 5 6යි. මේක නැතුව 5යි. මේක නම් මේකට අලව ගත්ත එකක්. මේක කරේ අර මේ දුරකථනේ දාන්න පුළුවන් විදිහට කරගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඇති මම මෙහෙම බෝඩ් එකක් හදාගෙන තියෙනවා. බලන්න ඒකෙත් තියෙනවා පොප්සිකල්ස්. මම අදගත්ත පොප්සිකල් ස්ටික්ස් ඔක්කොම උපයෝගී කරගත්තා. ඒකෙන් ඉතුරු උනේ මෙන්න මෙච්චරයි. මෙන්න මෙච්චරයි ඉතුරු උනේ. ඕගොල්ලන්ට පේනවා ඇති මෙච්චරයි ඉතුරු උනේ. ඉතින් බලන්න කොච්චර ප්‍රමාණයක් තිබ්බද? දැන් මේ පොඩ්ඩයි තියෙන්නේ. ඕගොල්ලෝ බලන්න හොඳට මේ ප්‍රමාණය තියෙන්නේ. මං කොච්චර වැඩ ටිකක් මේකයි ඊළඟට මේකයි හදාගෙන තියෙන්නේ නැද්ද කියලා. ඒ විදිහට ඕගොල්ලොත් මේ වගේ පැක් එකක් ගත්තා හොඳටම ඇති. මම නම් කියන්නේ මගේ මේ හදන විදියට ගන්නවා නම් ඒ පොප්සිකල් ස්ටික්ස් ටික හොඳටම ඇති. ඊට පස්සේ ඕගොල්ලන්ට මම කිව්වනේ පාට කොළ ටිකක් ගන්න කියලා. නැත්තම් මේවට මොනවද කියන්නේ? දිලිසෙන කොළ. අන්න ඒ ටිකෙන් දැන් අපි පටස් ගාලා හදාගමු. මෙන්න මේවා තියෙන්නේ. මම ඕගොල්ලන්ට කිව්වේ මෙන්න මේව උපයෝගී කරලා අපි දැන් පටස් ගාලා හදාගමු.
එහෙනම් අපි ටක් ගාලා හදමු. මේ ටික මෙහෙම තිබ්බා. එහෙනම් ඔන්න දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මම මේ හදාගෙන තියෙන ටික. දැන් ඕගොල්ලෝ බලන්න මේ පාටින් තියෙනවා. ගෝල් කලර් වලින් තියෙන 1යි 2යි මේ වගේ පුංචි එකකුත් මම අලව ගත්තා. මොකද අපිට අවශ්‍ය වෙනවා. කොළ පාටින් තමයි වැඩි හරියක් තියෙන්නේ. මේ වගේ පොඩි එකක් අරක වගේ. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ගත්තා. ඕගොල්ලන්ට පෙන්නන්නම් මම. ඒ ග්ලූ ගන් කෑලි ඇලවිලා. පේනවා ඇති. මේ විදිහට කොළ පාටය වගේ 3යි. මේ වගේව 3යි. සමානව ගත්තේ 6ක්. එතකොට අපි මේක අලවන්නේ මෙන්න මේකේ මලක් විදිහට. මට මේක අලවන්න විදිහක් නැහැ. මොකද මට මේක ඉස්කෝලේට ගෙනියන්න තියෙන හින්දා පරීක්ෂණයකට. ඒකින්ද මම ඔයගොල්ලන්ට පෙන්නන්න කොහොමද අලවන්නේ කියලා. ලූගන් කෑලි ගණන් ගන්න එපා. මුලින්ම අපි කොළ පාට මාරු කර කර අලවමු නේද? කොළ ඊළඟට මේ පැත්තටත් අපි ඒ වගේ එකක් ගන්නවා. ආයෙත් කොළ පොඩ්ඩක් හැලෙනවා ගණන් ගන්න එපා. මෙතෙන්ට ආයෙත් කොළ එකක් පේනවා ඇති හැලෙනවා. මෙතෙන්ට කහ එකක් ආයෙ මෙතෙන්ට කහ එකක්. ඔන්න ඔය විදියට තමයි මේක හදාගන්නේ. ඕයන් පෙවුන ඇති හැලුණ දැන්. ඉතින් ඔය විදියට තමයි මම හදාගත්තේ. ඊට පස්සේ ඔයගලන්ට මම කිව්වේ නෑනේ මෙන්න මේ වලවන්නේ කොහොමද කියලා. මේ පටි ඒක අලවන්නේ මෙන්න මේකට. මේකට අපි ගෝල් කලර් වලින් මේ 3 අලව ගන්නවා. මේ විදිහට එහෙම අලවගෙන අපි ගත්තා ග්‍රීන් කලර් ටිකක්. ඒකත් මේ විදිහට එක ගාන මේකට මේ හයටම අලවගෙන යනවා. ඒ විදිහටයි අපි ඒක සරසගන්නේ. මම හිතනවා ඉතින් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. මට සමා වෙන්න මේ ටික අලවන්න බැරි වුණාට මම හිතනවා ඔයගොල්ලන්ට වැටහෙන්නේ නැති කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ තව ඔයගොල්ලෝ පාට කෑල්ල. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ ටික මෙහෙම තියලා සමානව මෙහෙම තියලා අලවන්න. අලවලා මෙතන ඔන්න ආර්ලියන් පුළුවන් පැන්සල් රඳවණය, දුරකථන රඳවණය මොනවම ලියන්න පුළුවන්. දැන් මම මාක පෙන් එකකින් ලියනවා මෙතන දුරකථන රඳවණය, පැන්සල් රඳවණය මම ලියනවා. ඉතින් ඕගොල්ලන්ට එහෙම ලියලා ලස්සන්ට මේක ඕගොල්ලන්ට ඕන නම් තව මේකට ආකෘති දාන්න පුළුවන්. ඊළඟට මේක පාට කරන්න පුළුවන්. මම නම් චුට්ටක් පාට කරනවා. ඒක ඉතින් පෙන්වන්න ඕනේ නෑනේ. ඒක හින්දා මම එනම් මෙතනින් අද වැඩේ ඉවර කරනවා. මම හිතනවා ඔයගොල්ලන්ට වැටහෙන්නේ නැති කියලා. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, subscribe බටන් එක ක්ලික් කරන්න, එතනම තියෙන bell icon එක ක්ලික් කරන්න. මම ඔයාලගේ විශ්මිත සැරිසරන්න. bye.